ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස ගන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. අවසාන ප්‍රවේගය 4යි ආරම්භක ප්‍රවේගය 10යි. බෙදනවා අපිට තප්පර 2ක් ගිහිල්ලා තියෙනවා මේ කාලය සඳහා. ඍණ 6යි බෙදීම 2යි ms ඍණ 2යි ඍණ 3යි ms ඍණ 2යි කියලා ත්වරණයක් එනවා. ත්වරණය ඇවිල්ලා තියෙන්නේ ඍණ වලින්. එහෙනම් මෙතන තියෙන්නේ මන්දනයක්. ඍණ 3යි ms ඍණ 2යි. දැන් අපි දන්නවා මෙන්න මේ සමීකරණයට අපිට දාගෙන බලය හොයාගන්න පුළුවන්. මොකද අපි ස්කන්ධයක් දන්නවා දැන් ත්වරණයක් දන්නවා. අපි දැන් මේ සමීකරණයට ආදේශ කරනවා. F සමානයි ma. ස්කන්ධය දන්නවා 1 කිලෝග්‍රෑම්. ත්වරණය දන්නවා 3යි. ms ඍණ 2යි. එතකොට ආන්සර් කියනවා 3යි නිව්ටන්. නිව්ටන් 3ක අසමතුලිත බලයක් මේ වස්තුව මත ක්‍රියාත්මක වීම නිසා තමයි මේ වස්තුවේ ප්‍රවේගය 10 ms ඍණ 1 ඉඳලා 4 ms ඍණ 1ට එනකන් අඩු වෙලා තියෙන්නේ. හරිද? මේ කතාව තේරුණාද ඔයාලට? ඔව්. හරි. එහෙනම් අපි යන් දැන් ඊළඟ ප්‍රශ්නෙට.